හැල මගේ ලස්සන යාළුවෝ කොහොමද? හොඳින් ඉන්නවද? හොඳයි. මම මේ වීඩියෝ එක පටන් ගන්නවත් ඉස්සෙල්ලා මම කියන්න ඕනේ ඔයගොල්ලන් ඔක්කොමලාම හොඳින් ඉන්නවා කියලා මම ගොඩාක් විශ්වාස කරනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් ඔක්කොමලාටම සනීපෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ගම් වතුර ප්‍රශ්නෙත් එක්ක ඔක්කොම හොඳින් ඉන්නවා කියලා මම ගොඩක් ප්‍රාර්ථනා කරනවා. මම භාවනා කරනකොට මම හැමෝම ගැන හිතාගෙන තමයි මම භාවනා කරන්නේ. පුළුවන් විදියට අපි ඔක්කොමලාම අත දීලා වෙන මිනිසුන්ට අපි මේ කාලෙට තමයි ගොඩක් උදව් කරන්න ඕනේ වෙන මිනිසුන්ට. සෝගලන්ට පුළුවන් විදියට එක කට්ටියට උදව් කරන්න, බල්ලොන්ට, සත්තුන්ට, පූසොන්ට, මිනිසුන්ට හැමෝටම උදව් කරන්න ඔයගලන්ට පුළුවන් විදියට. අපේ ලයිෆ් එකේ ඒක තමයි මීනින් එකනේ. අපි වෙන මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕනේ. අයියේ අපි මේ සල්ලි බේරගෙන ඉතුරු කරාගෙන හිටියා කියලා අපි මැරෙනකොට මේක දෙයක්වත් ගෙනියන්නේ නැහැ. පුළුවන් විදියට උදව් කරන එක තමයි ගොඩක්ම වටින්නේ. සෝ මේ වෙලාවට තමයි ඒක ගොඩක්ම අවශ්‍ය. අනිත් දේ මට කියන්න ඕනේ මේ වෙලාවේ ඔයගොල්ලන් ස්කෑම් කරනවා නම්, හොරකම් කරනවා නම්, මේ මිනිසුන්ගේ හොඳ හිත පාවිච්චි කරලා ඔයගොල්ලන් ඉස්සරහට යන්න try කරනවා නම්, ඩොනේෂන්ස් එක මේ අවශ්‍ය කට්ටියට ඒ උදව්ව දෙන්නේ නැතුව ඔයගොල්ලන් සාක්කුවේ දාගෙන නැත්නම් ඔය බඩු අරවා මේව ඩොනේට් කරනකොට බඩු තියාගෙන නැත්නම් හෝල්සේල් විකුණනවා නම් ඔයගොල්ලන්ට ලොකු කර්ම එනවා, හෙන ගන්නවා. මොන දේවල් කරන්න එපා. ඇත්තම කියන්න මේ වෙලාවේ තමයි තේරෙන්නේ කවුද හොඳ නැත්තේ. මේ වෙලාවට තමයි ගොඩක් මිනිස්සු අයිති ප්‍රයෝජන ගන්නේ. ලොකු කම්පනීස් උනත් බලන්නකෝ මේ වෙලාවේ මිනිසුන්ට අවශ්‍ය වෙලාවේ තමයි prices උඩට දාන්නේ. right? මේ වෙලාවේ තමයි ඇත්තටම කියන්නේ prices අඩු කරන්න ඕනේ. ඇයි මිනිසුන්ට අවශ්‍ය හින්දා. හැබැයි ඒක නෙමෙයි මේ ලෝකේ වෙන්නේ greed එක. ඒ greed එක කියන්නේ මාර දෙයක්. ඇත්තම කියන්නේ අපි තේරෙන්නේ නැහැ මේ කර්ම කියන දේ. බුද්ධ ආගම රටක ඉඳගෙන අපි එහෙම දේවල් කරනවා කියන්නේ ඉතින් ඔයගෙන් හොඳ දේවල් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ওই කර්ම ඇවිල්ලා ඔයගලන්ට වැදෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔහොම දේවල් කරන කට්ටියට ඩයරියා හැදෙන්න ඕනේ මාස ගානකට. non stop diarrhea. okay? so ඔහොම දේවල් කරන්න එපා. ඔහොම අයිති ප්‍රයෝජන ගන්න එපා මිනිසුන්ගේ හොඳ හිතත් එක්ක. හොඳ හිත තියෙන කට්ටියගෙන් අයිති ප්‍රයෝජන ගන්නකොට ඕගලන්ට තමයි කර්ම එක එන්නේ. ඔහොම දේවල් කරන්න එපා. හොඳ නෑ. මේ වෙලාවට තමයි කියන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, සෙලිබ්‍රිටිස්ලා ඇත්තටම කවුද කියලා. ගොඩක් කට්ටිය පෝස්ට් කරන්නේ නැත්තම් පෝස්ට් කරනවා Black Friday ගැන. you know and ඒකෙන් පේනවා කොයිද ඔළුව තියෙන්නේ කියලා, කොයිද මෙන්ටැලිටි එක තියෙන්නේ කියලා. බඩු විකුණන්න try කරනවා. පිස්සු දේවල් කරන්නේ. and ඔයගොල්ලන් ෆලෝ කරන කට්ටිය පොඩ්ඩක් චෙක් කරන්න. බලන්න ඇත්තට මොනවද ඒගොල්ලන් කරන්නේ? උදව් කරන්නේ මොනවද? කාටද උදව් කරන්නේ? මේ මගේ කමියුනිටි එක. මේ මගේ කමියුනිටි එක කරන දේවල් right now. right? and මගේ කමියුනිටි එකේ ඉන්න කට්ටිය they are a representation of me. මම වගේ ඒගොල්ලන් ඉන්නේ මගේ කමියුනිටි එකේ. and උදේ ඉඳන් රෑ වෙනකම් මිනිසුන්ට කව මිනිසුන්ට උදව් කර අන්න ඒ වගේ කමියුනිටි එකක් තමයි අපි හදාගෙන ගිහින් තියෙන්නේ. අපේ කමියුනිටි එක එහෙමයි. and එහෙම කමියුනිටි එකක් තියෙන්න උනත් මම ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. අයියේ මම වගේම කට්ටිය මාව හොයාගෙන එන්නේ මොන හරි හේතුවකට. and so ඔයාගේ කමියුනිටි එක මෙහෙම නැත්තම් do you even really have a community? you get what I'm saying? මතක තියාගන්න හැමදේම වෙන්නේ මොන හරි හේතුවකට. cleansing periods තියෙනවා. හැම රටකටම මේ උඩ පල්ලෙහා යන දේවල් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ positive energy එක නැති කරා ගන්න එපා. news එකේ පෙන්නන දේවල් හැමතැනම පෙන්නන්නේ මේ හොඳ නැති දේවල්. මිනිස්සු මැරිලා, ගම් වතුර ගලලා මේ දේවල් වෙනවා. හොඳයි inform වෙලා ඉන්න එක. හැබැයි learn to observe and not absorb. අයියේ මේ negative energy වලින් අපිව පල්ලෙහාට දැම්මාම අපේ frequency එක change වෙනවා. අපේ frequency එක change වෙන්න අපි manifest කරනවා මේ realities. right? අපි focus කරන්න ඕනේ හොඳ පැත්ත. right now මම focus කරන්නේ මේ ලංකාවේ ඉන්නේ කොච්චර හොඳ කට්ටියද කියලා. මට හැමතැනම පේන්නේ මිනිස්සු අතටත් දීලා උදව් කරලා අනිත් මනුස්සයා ගැන හිතාගෙන අනේ ඒ දේවල් වලට අපි ફોકસ කරන්න ඕනේ. ඔව් හොඳ නැති දේවල් වෙනවා. ලෝකෙ වටේම හොඳ නැති දේවල් වෙනවා. හැමතැනම හැමදාම මොන හරි හොඳ නැති දෙයක් වෙනවා. අපි හැම වෙලාවෙම ඒව ගැන ફોકસ කරලා අපි එනර්ජි දුන්නා මේවට අපි මැනිෆෙස්ට් කරන්නේ ඒ දේවල්. අපේ thoughts create කරන අපේ reality එක. so ඒක දැනගෙන ඔයගොල්ලන් පොඩ්ඩක් negative පැත්තට යන එක නවත්තන්න.
and ඒක වට අමාරුයි නෑ නවත්තන්න social media වලින් ගැලවෙන්න news එක බලන එක නවත්තන්න වැඩිමල් කට්ටිය එක කතා කරන එක නවත්තන්න. මේ වැඩිමල් කට්ටිය හරි ආසයි කැඩිලා තියෙන දේ ගැන කතා කරන්න. කැඩිලා තියෙන දේ ගැන කතා කරලා කිසිම වැඩක් නෑ. අපිට ඒක fix කරන්න බැරි නම් මට තේරිලා තියෙන දෙයක් තමයි new generations ගොඩක් about the business. ඒගොල්ලන් try කරනවා fix කරන්න. අපි කැඩිලා තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැහැ. කොහොමද මේ කැඩිලා තියෙන දේ හදන්නේ? So positive පැත්තට යන්න, positive මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න and හැම වෙලාවෙම කැඩිලා තියෙන දේවල්, වැරදි දේවල් ගැන කතා කරන කට්ටිය එක්ක පොඩ්ඩක් අයින් වෙන්න. අයියේ ඒගොල්ලන් උත් ඔයාගේ එනර්ජි එක ස්ටීල් කරන එක තමයි ඒ කරන්නේ. අද වීඩියෝ එකට අපි දැන් බහිමු. So අද මට ඕනේ කතා කරන්න භාවනාව ගැන. So මට පොඩි කතාවක් තියෙනවා ඔයගලන්ට කියන්න. So අපේ ඒරියා එකේ මම ඉන්නේ ගම්පා ඒරියා එකේ දෙයන් පිටින් අපේ ඒරියා එකට ගම් වතුර එහෙම බැඩියෙන් ආවේ නෑ. මම දන්නවා ගම්පා යට වෙලා ඉන්නේ. but අපේ ඒරියා එක මගේ අපේ ගෙදර තියෙන ඒරියා එකට එහෙම වැඩි කරදරුනේ නෑ. හැබැයි අපේ මුළු පාරටම ලයිට් නෑ. හැබැයි අපිට ලයිට් තියෙනවා. and මම මේකේ මොනවද කියන්න try කරන්නේ? energy කියන්නේ ඇත්ත දෙයක්. frequency කියන්නේ ඇත්ත දෙයක්. අපි හිතනවා නම් හොඳ නැති දෙයක් වෙනවා කියලා අපිට හොඳ නැති දෙයක් වෙනවා. අපිට ලයිට් ගියේ නැහැ. අපිට wifi ඉන්ටර්නෙට් නැති වුණේ නැහැ. වතුර අපේ ගේ ඇතුළට ආවේ නැහැ. මම කියන්නේ මේ දේවල් මැනිෆෙස්ට් කරනවා කියලා මිනිස්සු නෑ. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අපි හිතන දේවල් ගොඩක් වෙලාවට අවුරුද්දේ පුරා like අපි full year එකේ නෙගටිව් ඉන්නවා නම් අපිට නෙගටිව් දේවල් එනවා. මම ගොඩක් පැත්තට හැම වෙලාවෙම even වැරදි දේ වුණත් මම පොසිටිව් පැත්ත තමයි මම හොයන්නේ. and ඒ හේතුවට වෙන්න පුළුවන් අපේ ලයිට් ගියේ නැත්තේ. අයියේ මම හිතුවේ නෑ මොහොතකටවත් අයියෝ ලයිට් යයිද. මම ප්‍රෙපෙයාර් කරුවේවත් නෑ මොහොතකට ලයිට් ගියොත් මේ දේ ඕනේ වෙයි. අපි මේ දේවල් කරුවේ නෑ. and මේ දේවල් හරිම ඉම්පෝටන්ට්. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි එනර්ජි කියන දේ මාර ඉම්පෝටන්ට්. ෆ්‍රීකවෙන්සි කියන දේ මාර ඉම්පෝටන්ට්. අපිට කියලා තියෙන්නේ අපි එළිය බලන්න ඕනේ දෙයියෝ හොයාගන්න. බට් ඇත්තටම දෙයියෝ ඉන්නේ අපේ ඇතුලේ. and අපේ ඇතුළ අපිට ෆික්ස් කරගන්න පුළුවන් only way කොහොමද? භාවනාවෙන්. so අද වීඩියෝ එක භාවනාව ගැන. let's do this. so ඉස්සෙල්ලාම දේ මට කියන්න ඕනේ භාවනාව ගැන. ඔක්කොමලාටම භාවනා කරන්න පුළුවන්. බුද්ධ ආගම වෙන්න ඕනේ නැහැ. එක රිලිජන්, එක ෆිලොසොෆීස් ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. භාවනාව කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඉඳගන්න and මොහොතක් අරගෙන භාවනා කරන්න. අනිත් දේ මට කියන්න ඕනේ භාවනා ගැන. ඔක්කොමලා හිතන්නේ භාවනා කරන්න peaceful environment එකක් තියෙන්න ඕනේ. quiet environment එකක් තියෙන්න ඕනේ. ඔළුව ඇතුලේ ප්‍රශ්න තියෙන්න බෑ භාවනාව පටන් ගන්න. ඇත්තම කියන්නේ හොඳම භාවනාව එන්නේ through chaos. Through darkness and chaos you get the best type of meditation because you're never going to truly have a peaceful environment because ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාගේ soul එක peace නැත්තම් කොච්චර environment එක peace තිබ්බත් මේක ඇතුලේ මෙහෙම රෝදයක් වගේ වැඩ කරනවා නම් ඔයාට කවදාවත් ඇත්තටම භාවනාව fullම නිම්ම කරන්න බැරි වෙනවා. So get comfortable in the darkness. Get comfortable in the chaos. Get comfortable with the noise because this is what makes for the best environment for meditation, right? අපිට childhood trauma එක දේවල් අපේ අම්මලා තාත්තලා අපේ ඉස්කෝලේ කට්ටිය අපිට කරලා තියෙනවා නම් මේ දේවල් තමයි අපි heal කරන්න ඕනේ first. භාවනාවට යන්නේ මේ දේවල් heal කරන්න. childhood trauma heal කරන්න අපි therapist කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ. අපි අපිත් එක්ක කතා කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ. භාවනාව කියන්නේ ඒක. භාවනාව කියන්නේ අපි මොහොතක් අරගෙන අපිත් එක්ක ඉඳ ගන්න එක. Right? In the calmness, in the still, but in the chaos you find the stillness. තේරෙනවද මං කියන දේ? අනිත් දේ මට කියන්න ඕනේ ඔයගොල්ලන් පැය ගණන් ඉඳගෙන භාවනා කරන්න ඕනේ නැහැ. පැය ගණන් ඔයගොල්ලන් ඉඳගෙන ඕම් ගාගෙන හිටියට ඒ භාවනාවක් නෙමෙයි. ඔයාට පුළුවන් නම් විනාඩි 5ක් උදේට ඒත් භාවනාවක්. හොයාගන්න ඔයා කැමති දෙයක් කරන්න. ඔයා තාම භාවනාවට ගිහින් නැත්තම් ඔයාට පුළුවන් උයනකොට භාවනා කරන්න. නටනකොට භාවනා කරන්න. ඉඳගෙන ඔයා කැමති දෙයක් කරන ගමන් ඔයාට පුළුවන් ඒක භාවනාවක් කරන්න. Until you get to the point where you can sit and meditate, you can use these other things, other outlets as meditation. මට gym එක හරි ලොකු meditation එකක්. මම හරිම ආසයි gym එකට යන්න. මම gym එකට ගියාම මම කණේ ගා ගන්නවා මගේ සින්දුවක් and මම ඒක භාවනාවක් වගේ තමයි මම කරන්නේ. dance කරනකොට same thing. ඔයා figure out කරගන්න ඕනේ ඔයාට හරියන දෙයක්. Right? And you can make anything a meditation. මම මෙතන ඉඳගෙන කියන්නේ ඔයගොල්ලන්ට මොකක්ද හරි meditation එක. අයියෝ මේම තමයි ඔයා කරන්න ඕනේ නැත්තම් ඔයා ඔය ඇත්ත භාවනාවක් නෙමෙයි කරන්නේ. ඔය බොරු දේවල්. Right? Everybody wants to make spirituality and meditation and eating clean and doing things the right way.
so hard අමාරු කරලා තියෙන්නේ. even ළමයෙක්ට උනත් භාවනාව කියලා දෙනකොට ඒ ළමයාට උනත් ඒක තිත්ත කරන්නේ නැතුව අපි කියලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. right? භාවනාව කියන්නේ අපි අපිත් එක්ක ඉඳගෙන අපි අපිට ආදරය දෙන එක. right? අද දවස හොඳ නැත්ද? කමන්නේ. ඉඳගන්නේ දවස ගැන හිතලා බලන්න මේ හොඳ නැති දවස අපි ඇත්තටම ඇයි මෙච්චර හිතට ගන්න? මොකක්ද හේතුව? මොනවද මේකෙන් මට ලැබෙන්නේ? නෑ. හැබැයි අපි කියන්නේ නෑ ක්වයට් එකේ ඉඳගෙන පිරිත් ටිකක් ගාගෙන ඔන්නෝම තමයි හරි විදිය භාවනා කරන්න. මම මෙතෙන්ට එන්නේ ඔයගලන්ට rules and regulations කියලා දෙන්න නෙමෙයි. මම ඔයගලන්ට මෙතන එන්නේ කරන්න බැරි එක්කෙනෙක්ට උනත් කරන්න පුළුවන් වෙන්න මම උගන්වන්න try කරන්නේ. ඒක තමයි මගේ purpose එක. මගේ purpose එක එන්නේ ඔයගලන්ට හරි techniques කියලා දෙන්නයි. මේ දේ අර දේ මේක තමයි rules and regulations. මම ඒ කෙනෙක් නෙමෙයි. මම teacher කෙනෙක් නෙමෙයි. මම එන්නේ හැමෝටම පුළුවන් වෙන්න උගන්වන්න. හැමෝටම කරන්න පුළුවන් වෙන්න උගන්වන්න. තේරෙනවද? So මම ගොඩාක් suggest කරන දෙයක් තමයි beginner කෙනෙක්ට භාවනාවට යනකොට ඔයගලන් පටන් ගන්න මේකෙන් breath work. breath work කියලා ඔයගලන් type in කරුවොත් YouTube එකට ගොඩක් videos එනවා. breath work ගැන. breath work කියන්නේ අපි consciously හුස්ම ගන්න විදිය. right? so ඔයගලන් මොහොතක් අරගෙන හිතන්න අපි හැමදාම හුස්ම ගන්න විදිය. right? it's very shallow breaths. නිකන් හුස්ම ගන්නවා. අපි හුස්මට even conscious mind එකක් දෙන්නේ නැහැ. හුස්ම ගන්නවා. හැබැයි ඒ හුස්ම නැවතුනොත් ඔක්කොම නැවතෙනවා. අපි මැරිලා වැටෙනවා. right? so මොහොතක් අරගෙන අපි breath එකට consciously focus එකක් දුන්නොත් ඒකත් භාවනාවක්. so breath work කියන එක මාර හොඳ විදියක් beginner කෙනෙක්ට meditation පටන් ගන්න. ඒ හැමෝටම බෑ in silence sit for an hour ඕම් ගාගෙන මොන හරි දෙයක් කියන ඒක අමාරුයි ඔක්කොම කරන්න. so easy way breath work. මම ගොඩාක් suggest කරනවා. මම හැමෝටම suggest කරන channel එකක් තමයි breath work by Sandy. breath work with Sandy. මම මතක නැහැ හරියටම. මේ මනුස්සයා හින්දා තමයි මම මුලදී මට මගේ meditations වලට ඇත්තටම deep යන්න පුළුවන් උනේ මේ channel එකේ හින්දා. එයාගේ තියෙන හැම ජාතියකම දිග කොට වීඩියෝ ඔක්කොම තියෙනවා. ගිහින් start කරන්න. දවසට එක සැරයක් හරි විනාඩි 10ක් වගේ මෙයාගේ වීඩියෝ එකක් කරන්න. in the future මමත් breath work videos කරන්න පටන් ගන්නම්, භාවනා videos කරන්න පටන් ගන්නම් ඔයගලන්ට උදව් කරන්න. but for right now මේක ගිහින් බලන්න. YouTube එකේ ඉන්න ඕන තරම් භාවනාව, meditation, spirituality push කරන කට්ටිය ඔයගලන් figure out කරා ගන්න ඔයගලන්ත් එක්ක mesh වෙන කෙනෙක්, right? find people who you like and you can gel with. See if that energy attaches to your energy, right? හැමෝගෙම videos අපි ඔක්කොමලටම හරියන්නේ නැහැ. මාගේ videos හැමෝටම හරියන්නේ නැතුව ඇති. හැබැයි හරියන එකනට හරියනවා. so just find people that you can trust. අය ගොඩක් කට්ටිය එක දේවල් විකුණන්න try කරන්නේ. spirituality is not about that. spirituality is about Mother Earth, loving yourself and finding oneness within you. ඒ වගේ කට්ටිය හොයාගන්න try කරන්න. හරිම අමාරුයි මේ ලෝකේ genuine authentic මිනිස්සු හොයාගන්න. ඒ ඔක්කොමලම try කරන්නේ famous වෙන්න, popular වෙන්න, සල්ලි හොයන්න, මොනවා හරි මගුලක් ඒගොල්ලන්ට කරාගන්න. ඇත්ත කට්ටිය හරි අඩුයි. අනිත් channel එක මම ඔයගලන්ට recommend කරන්නේ මේ channel එක. මේ channel එක මම හැම වෙලාවෙම උදේට ඇඳ ගන්නකොට නැත්නම් gym එකට යන්න ඉස්සෙල්ලා මම මේ මනුස්සයාගේ videos play කරනවා. මේ high frequency instrument එකක්. මේ instrument එකෙන් අපේ ඇඟ heal වෙනවා. so මේ වගේ දේවල් අහන්න පටන් ගන්න. ඔයගොල්ලෝ මගේ earthing video එක බලලා නැත්නම් ඒක ගිහින් බලන්න. earthing හරිම important. අපි connect වෙන්න ඕනේ mother earth එක්ක. එහි අපේ chakras mother earth එක connect වුණාම තමයි අපිට unblocking process එක පටන් ගන්න පුළුවන්. මම chakra videos තව කරන්නම් ළඟදිම මට දෙන්න වෙලාව. ඔයගොල්ලන් දන්නවා අපේ channel එක ban වුණා. so ඒ හේතුවට අලුතෙන් ඔක්කොම upload කරන්න ඕනේ. so just bear with us. but earthing is very very important. මම earthing video එකක් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ video එක YouTube එකේ හොයාගන්න බැරි නම් Facebook එකේ තියෙනවා, TikTok එකේ තියෙනවා. අනිත් ඒ තමයි කෑම. so මම හැම වෙලාවෙම කතා කරන දෙයක් තමයි අපි කන දේ අපි වෙනවා. is that how you say it in සිංහල වලින් එහෙමද කියන්නේ? what you eat, what you become what you eat. ඔයා කන දේ ඔයා වෙනවා. ඒක හරිද? මන්ද. ඔයා කන දේ ගොඩාක් බලපානවා ඔයාගේ ability එක භාවනාවට. ඇයි අපි කනකොට දැන් first thing මට කියන්න ඕනේ අපි බොරුවක් මේ කියලා තියෙන අපි වේල් 3ක් කන්න ඕනේ කියලා. ඒ බොරුවක්.
අපිව low vibration low frequency ලෙඩ කරලා තියාගන්න තමයි ඒ බොරු දේ හැදුවේ. even අපේ food pyramid එක උනත් Rockefeller Rothschild system එකෙන් හදලා තියෙන අපිව ලෙඩ කරලා තියාගන්න පුළුවන් වෙන්න. ඔයගොල්ලෝ මේ දේවල් ගැන ඉගෙන ගන්න පටන් ගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවා අපි කනවා වැඩි. right අපිට වේල් තුනක් අවශ්‍ය නැහැ. අපිට පොඩි කාලේ ඉඳන් breakfast important, lunch is important, dinner is important, හැමදේම important. ඔයගොල්ලන් දන්නවද අපිට කොච්චරක් වෙලා යනවද digest කරන්න කෑම? ගොඩක් වෙලා යනවා. so අපි වේල් තුනක් කනවා දවසට snacks and juices and three meals. අපේ ඇඟ always what is it doing? Digesting. ඒකයි ඔයගොල්ලන්ට හැම වෙලාවම මහන්සි. ඒකයි මහත. ඒකයි හැමේ ප්‍රශ්න තියෙන්නේ. ඒකයි කොණ්ඩේ හැලෙන්නේ. ඇයි අපි කනවා වැඩි? so මම ඒකයි හැම වෙලාවම කියන්නේ fasting කරන්න. fasting වලින් අපි vessel එක clean කරනවා. and මිනිස්සු හිතන්නේ fasting කරන්න බෑ මට ඇයි gastritis හැදෙනවා ඔය බොරු. ඔයාට gastritis එන්නේ ඔයාගේ stomach acid එක too strong because අයියේ ඔයා හැම වෙලාවම digesting. ඔයාගේ anger has to compensate for all the food that you're eating. So your gas the liquid in your stomach that breaks down the food is so strong. Okay? Gastritis ටිකක් තියෙනවා නම් yogurt ටිකක් කන්න. ඔයගොල්ලන් දන්නවද dairy actually makes gastritis symptoms worse. ඔයගොල්ලන් දන්නවද ඒක? පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. so කණ එක නැවතුවා. අපි ඇඟට දෙනවා ඉඩ heal කරන්න. so මේක health wise physically this is very important. හැබැයි spiritually right chakra wise it's very important too. ඇයි අපි හැම වෙලාවම කකා ඉන්නකොට අපේ vessel එකට වෙලාවක් නැහැ වෙන දේවල් ගැන focus කරන්න. අපි හැම වෙලාවම digestion කර ඉන්නකොට අපිට හැම වෙලාවම මහන්සි motivation නැහැ, procrastination is too much, you are always just freaking tired because you are always digesting. තේරෙනවද මං කියන දේ? so ඔයගොල්ලෝ මොහොතක් දවසක් පැය 24ක් කන්න නැතුව ඉඳලා බලන්න. right you're going to have symptoms like a crackhead, somebody who's going through drug withdrawals. ඔලුව කැක්කුම එන්න පටන් ගන්නවා, කලන්තේ වගේ සීනි ලෝ වෙනවා. this is your body going through a detox. right අපේ ඇඟට හැම වෙලාවෙම අපි කැම දදා ඉන්නකොට අපේ ඇඟ dependent වෙනවා මේ කැම වලට. අපේ vessel එක හැම වෙලාවෙම අපිරිසුදුවට තියෙන. එතකොට අපි මොහොතක් අරගෙන කන එක නැවතුවාම අපේ ඇඟට දෙනවා chance එක heal වෙන්න, not just physically but spiritually. අපේ vessel එක හරිම important. අපේ vessel එක අපි බලා ගන්න දන්නේ නැති හින්දා තමයි මේ ලෙඩ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිස්සු මහත් වෙලා ඉන්නේ. බෙහෙත් මෙච්චර ගන්න ඕනේ වෙලා ඉන්නේ. මේ ලොකු කට්ටිය දන්නවා මිනිස්සුන්ට self control නැහැ කියලා. හැම වෙලාවම කකා බිබී ඉන්න ඕනේ එක ගැන ඒගොල්ලන් දන්නවා. ඒක ඒගොල්ලන් අයිති ප්‍රයෝජන අරගෙන push කරලා තියෙන්නේ society එකට. right අපි බුද්ධ ගැන කතා කරමු මොහොතකට. බුදුහාමුදුරෝ කෑවේ නැහැ. එයාට හම්බුන දේ කාලා හිටියේ. නැත්තම් එයා fasting period එකේ ඉන්නකොට කෑවේ නැහැ. වැස්සෙන් වතුර බීලා. මොලන්ට තේරෙනවද මං කියන දේ? එයාට පුළුවන් නම් අපිටත් පුළුවන්. okay because Buddha was a regular person, was just a regular human being, right, that found enlightenment. අපි ඔක්කොලටම enlightenment හොයාගන්න පුළුවන්. අපි ඔක්කොමලාටම පුළුවන් මේ level එකට යන්න. you know what's stopping us from finding Jesus consciousness, Buddha consciousness? අපිට කට control කරන්න බැරි හින්දා. අපිට හැම වෙලාවම කකා බිබී ඉන්න ඕනේ, alcohol බොනවා, sex කරනවා. මේ දේවල් වලින් අපි අපේ vessel එක taint කරනවා. අපි taint කරන අපේ vessel එක අපිට කොහෙවත් යන්න බෑ. regardless whether it's in physical life, whether it's your purpose, trying to find where you belong, trying to find your dreams and your goals and your aspirations, or in a spiritual level, trying to find nirvana, enlightenment, trying to meditate properly, trying to do these things become very hard. අමාරු වෙනවා. ඇයි අපේ vessel එක කුණු වෙලා තියෙන්නේ. කොහොමද කුණු ගලවන්නේ vessel එකෙන්? you need to fast. කන එක නවත්තන්න. සුමානේ දවස් 7ක් තියෙනවා. මම ඒ දවස් 7න් දවස් 3ක් කන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් දෙක කරන්න. ඔයගලන්ට පුළුවන් නම් ඒක කරන්න. You guys are the 1%. Okay? අපිට වතුර බීලා විතරක් ඉන්න පුළුවන් නම් කෑම නැතුව. And I'm not saying it's not hard. අමාරුයි. In the beginning anything is hard. හැමදේම මුලදී පටන් ගන්නකොට අමාරුයි. හැබැයි පොඩ්ඩක් කරලා බලන්න. ලෙඩ හරියනවා. gastritis go. පේන්නවත් නැහැ. right බෙහෙත් නවත්තන්න පුළුවන්. මගේ community එකේ ඉන්න ආන්ටිලා අංකල්ලා බෙහෙත් පෙති 5-6 ගත්ත ඒගොල්ලන්. දැන් බෙහෙත් පෙති එකක්වත් ගන්න නැහැ. ඒ තැනට යන්න පුළුවන් හැමෝටම. හැබැයි you need to have the willpower. You have to have the want. ඔයගලන්ට ඕනේ වෙන්න ඕනේ ඔයගලගේ life එක change කරගන්න. ඒ life එක change කරන්න බෑ doctors ලට. life එක change කරන්න බෑ therapists ලට. ඔයාගේ life එක change කරන්න පුළුවන් ඔයාට විතරයි. and it starts with eating, starts with food,
being able to control what you're eating, how much of it you're eating. අපිව කෑම වලට addict කරලා තියෙන්නේ. හැම commercial එකම කෑම, හැම commercial එකම අනවශ්‍ය දේවල්නේ push කරන්නේ. ඒව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කවදාද ඔයගොල්ලන් දකින්නේ commercial එකක් භාවනාව ගැන? When that is actually incredible for the body. කවදාද ඔයගොල්ලන් දකින්නේ commercial එකක් fasting ගැන? ඔක්කොමලාම කියන්නේ fasting හොඳ නැහැ. හොඳ නැහැ. හොඳ නැහැ. හැබැයි දැන් ස්ටඩීස් එළියට ඇවිල්ලා තියෙන fasting වල වෙන හොඳ. right? so ඔයගලන්ට කට control කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔයගලන්ට භාවනාවෙන් ඉහළට යන්න ඕන නම් කන දේ ඔයගලන් බලන්න පටන් ගන්න ඕනේ. Which brings me to my next point, and that is going to be a controversial one. මේක හැමෝම agree කරයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. But take this for what it is. මස් මාළු බිත්තර කන්න හොඳ නැහැ. අපි මස් මාළු බිත්තර මේ බිත්තර අයින් කරමුකෝ. බිත්තර ඉඳලා හිටලා කෑවට කමන්නේ ඒක අයින් කරමු. මස් මාළු සතෙක් මැරිච්ච සතෙක් ඒ සතා ඉන්ඩුව කරපු දේවල් අපි දන්නේ නැහැ. කොහොමද ඒව තියාගත්තේ? හිරු කූඩයක් ඇතුළේද? ගැහුවද මිනිස්සු? හොඳට කැවුවද? යට ඉර අවුව හම්බුණාද? මේ දේවල් අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නේ මේ මස් කෑල්ල අපේ පිඟානේ තියෙන මස් කෑල්ල අපි කනවා ඒක රහ කර. හැබැයි ඒ කර්ම අපි ඔක්කොම ඒ දේවල් අපි කනවා. right? මස් මාළු අවශ්‍ය නැහැ අපේ ඇඟට. and ඔක්කොමලාම ඊමට කියාගෙන අපේ ancestors-ලා මේ දේවල් නේ කෙරුවේ. අපේ ancestors-ලා ගල් වලින් තමයි ගහගත්තේ. එහෙනම් අපිත් bullets විසික් කරලා අපි ගල් වලින් ගහ ගන්න පටන් ගන්න තියෙන්නේ. මේ මෝඩ දේවල් වලට අපි මෝඩ excuses හදනවා. බුද්ධ ආගමේ කවුරුවත් කියලා නැහැ මේ අපි මස් මාළු කන්න හොඳ නැහැ කියලා. හැබැයි අපි පොඩ්ඩක් ඇත්තටම බුද්ධ ආගමේ නම් right අපි බුද්ධ කිව්වේ love නේ. හැම දෙයකම ආදරේ පෙන්වන්න ඕනේ කියලා. ඒ ආදරේ පෙන්වන්නේ කොහොමද? සතෙක්ව මරනවා නම් අපි. right? so මම නම් ගොඩක්ම විශ්වාස කරනවා අපි මස් මාළු කන තරමට අපිට ලෙඩ ආරම ඒවා හැදෙන්නේ ඒ සතාගේ කර්ම අපි කන හින්දා. ඒවා ක්ලෙන්ස් කරන්න විදියක් නැහැ. මිනිස්සු ඊට පස්සේ ඒ කියාගෙන ඒකයිනේ අපි හලාල් කන්නේ. ඔව්. ඒකයි හලාල් කන්නේ. ඔව්. හලාල් වල නැහැ කර්ම. හැම සතාවම මරනකොට ඒ සතාට බයක් එන්නේ නැද්ද? ඒ සතාට දුකක් එන්නේ නැද්ද? මේ දේවල් ගැන අපි හිතන්නේ නැති හින්දා තමයි අපි මස් මාළු කන්නේ ඔච්චර කෙලවක් කරාගෙන. ඇයි අපිට නෑ association. අපි associate කරන්නේ නෑ මේ pain එක, මේ දුක. අපි කොවිඩ් කාලේ අපි ගේ ඇතුලේ හිර වෙලා ඉන්නකොට අපි කැමතිද? අපි ආසයිද නෑ. so හිතන්න පුළුවන් මේගොල්ලන්ගේ මේක තමයි ඒගොල්ලන්ගේ life එක. හිරු කූඩයක් ඇතුලේ ඉන්නවා මැරෙනකම්. කොච්චර දුකයිද? කොච්චර හොඳ නැද්ද? right? so අපි කන දේවල් අපි ගොඩක් control කරන්න ඕනේ. මස් මාළු කන්න එපා. control එකෙන් කන්න, moderation එකෙන්. මාසෙට එක සැරයක් දෙසරයක් වාට කන්න හිතනවා නම් කන්න. මම නම් කන්නේ නෑ මස් මාළු. ඒක මට ජීවිතේට මට කියන්න බෑ කන්න කියලා. මං කන්නේ නැති දෙයක්. මං සතාට හරිම ආදරේ. මට කියන්න බෑ මං සත්තුන්ට ආදරේ කියලා. ඊට පස්සේ turn around and eat an animal. That just doesn't make any sense. right? That just makes me a hypocrite. dairy මාසෙට එක සැරයක් දෙසරයක් මං කනවා. and ඒක වුණත් මං හරිම කලාතුරකින් දැන් කන්නේ. මං යෝගට් එකක් පවා ගෙදරට ගේන්නේ සුද්ධි හින්දා. other than that අපි මස් ගෙදරට ගේන්නේ සුද්ධි හින්දා. so do with that what you please. You guys can eat what you want, right? Do what you want. But this is just මගේ thought process එක. ඔයගලන්ට පුළුවන් මේකෙන් ඕන දේවල් ගන්න, අවශ්‍ය නැති දේවල් විසික් කරලා දාන්න. මං කියන හැම දෙයක්ම ඔයගලන්ට ඇත්ත නැත්ත වෙන්න පුළුවන්. හැබැයි just hear me out, right? Just hear what I'm saying. Hear what I'm spitting at you guys, which is we just don't need to eat meat. We don't need to eat these animals for us to get protein, for us to become stronger, for us to become this and that. Plants, fruits, these things have what we need. Nuts, berries, Mother Earth එක කනෙක්ට් වෙනකොට අපි මදර් අර්ත් එකට ආදරේ පෙන්වනකොට අපි යාගේ බීයින්ග්ස් ලව මරන්න හොඳ නැහැ. ඒක තමයි මම හිතන්නේ. and අපි ගොඩක් භාවනාවට යනකොට අපිට මේක පේන්න පටන් ගන්නවා. දැන් මගේ community එකේ ඉන්න කට්ටිය ගොඩාක් භාවනාවට දැන් ගිහින් ඉන්නේ. so අපි මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි හිතන්නේ නැහැ because we have disconnected.
අපි අපේ කනෙක්ෂන් එක මදර් අර්ත් එක්ක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. ඇයි මේ දේවල් ගැන හිතන්න අපිට තමයි පිස්සු හැදෙන්නේ. අපිට තමයි දුක එන්නේ. and so ඒ දුක ගැන හිතන්නේ නැතුව අපි disassociate කරලා තියෙනවා. මට chicken wings ඕනේ. මං හිතන්නේ නැහැ ඒ chicken කෙනෙක්ගෙන් එන්නේ. මට ඕනේ chicken wings. එච්චරයි. එතනින් නවත්තලා දානවා. ඊට පස්සේ රා කර කනවා. හැබැයි ඒක එන්නේ සතෙක්ගෙන් කියලා අපිට ඒක associate කරන්න බැරි තැනක තමයි ගිහින් ඉන්නේ අපි. and ඒක මම ඕගොල්ලන්ගේ වැරද්දක් කියනවා නෙමෙයි. මාත් මස් මාළු ඔක්කොම කාලා තියෙනවා. මම රහ කර කාලා තියෙනවා. හැබැයි අපි මේ දේවල් ඉගෙන ගන්න පටන් ගන්නකොට අපිට තේරෙනවා මේ දේවල් වැරදි දේවල්. අපි කරන්න හොඳ නැති දේවල්. අපි කියන්න බෑ අනේ මං සත්තුන්ට ආදරේ. හැබැයි ඉඳගෙන සත්තුම මරනවා. or සත්තුම කනවා. Just because you're not doing the killing doesn't make you any more innocent. මේ දේවල් ගොඩක් බලපානවා අපේ භාවනාවට. and see මං කියන්නේ අපේ vessel එක clean වෙට තියෙනකොට අපි භාවනා කරනකොට උනත් අපිට දුර යන්න පුළුවන්. astral project කරන්න පුළුවන්. ඇඟ දාලා යන්න පුළුවන්. අපේ vessel එක light වෙන්න. හැම වෙලාවම කකා ඉන්නේ නැතුව හිටියාම අපේ vessel එක light වෙනවා. එතකොට අපිට ඉගිලෙන්න උනත් පුළුවන්. okay so try කරලා බලන්න. fasting try කරලා බලන්න. අන්තිම දේ මට කියන්න ඕනේ අවුව හරිම important. අවුව අපිව recharge කරන අවුව නැත්තම් කිසිම දෙයක් වැවෙන්නේ නැහැ. so අපිත් එහෙමයි. අපි අපේ vessel එක cleanse වෙන්න අවුව හරිම important. bacteria මරනවා. right? And I'm not talking just about physical bacteria. I'm talking about internal bacteria. On the energies, bad frequencies, වැරදි මිනිස්සු එක්ක ආශ්‍රය කරුවාම ඒගොල්ලන්ගේ energies attach වෙනවා වගේ ඇඟට. ඒක කොහොමද cleanse කරන්නේ? අවුවට බය වෙන්න එපා. අනෝයි vitamin cream ගගා කොහොමද fair වෙන්නේ? ඒකට සිදු වෙන්න පිස්සු. උඹලට පිස්සු. okay? නවත්ත. සුද්ධි අහුණාද පූසා? සුද්ධිට අහුණා පූසා. අදට මං හිතන්නේ එච්චරයි මට කියන්න තියෙන්නේ. more in depth videos ඕනනම් මං භාවනා කරන විදියවල් මේවා මට කියන්න in the comment sections. මං දවසට දෙසරක් භාවනා කරනවා. උදේට පැයක් කරනවා, රාත්‍රීට පැය දෙකක් කරන්න try කරනවා. සමහරක් වෙලාවට බෑ. but අනිවාර්යයෙන්ම පැයක් උදේට පැයක් රාත්‍රීට කරනවා. but මං මුලදී පටන් ගන්නකොට අවුරුදු 8කට ඉස්සෙල්ලා මං පටන් ගන්නකොට මට විනාඩි 5කවත් කරන්න බැරුව හිටියේ. okay so මේක overnight වෙන්නේ නැහැ. මේක overnight වට කරන්න බෑ. It takes time, right? Just like anything in life, it takes time. Overnight වෙන්නේ නැහැ, right? Like losing weight or gaining weight, going to the gym and seeing results, you're not going to see it overnight. You have to be consistent. You have to be patient. And හැම වෙලාවෙම කරන්න. හැම වෙලාවෙම grow. අපේ point, අපේ purpose එක life එකේ grow වෙන්න. And මේ growth එක වෙන්නේ අපි ඉගෙන ගත්තාම things don't happen overnight. Okay? so භාවනා කරන්න පුළුවන් ඕන එකෙන්ට. පොඩි ළමයින්ට උනත් භාවනා කරන්න පුළුවන්. ඔයගොල්ලන් පවුලක් ඇසුරට ඉඳගෙන meditation music ටිකක් දාලා භාවනා කරන්න. අන්තිම දේ මට කියන්න ඕනේ පිරිත් එක්ක භාවනා කරන්න එපා. පිරිත් හරිම low frequency. හරි low vibration. ඒක ගැන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඕන නම් මට කියන්න. මම actually ගොඩක් research කරුවා පිරිත් වල hertz and පිරිත් අපි actually ගෙදර උනත් play කරන්න හොඳ නැහැ. පිරිත් පන්සල් වල විතරයි ප්ලේ කරන්න හොඳ. පිරිත් අපි ගෙදර ප්ලේ කරන්න හොඳ නෑ. ඊයේ අපි අනවශ්‍ය දේවල් අපි ගේ ඇතුලේ කරනවා, right? Sex, alcohol, eating the wrong foods, these things, you know, පන්සලක් නෙමෙයි, right? so පන්සල් වල විතරයි ඇත්තටම පිරිත් ප්ලේ කරන්න ඕනේ. but ඔයගලන්ට තව in depth video එකක් ඕන නම් පිරිත් ගැන මම කරන්නම්. ඇයි මම hertz and frequencies ගැන research කරලා දැන් අවුරුදු 2ක් වගේ පිරිත් ගැන මම මේ ඉගෙනගෙන යන්නේ. මම පිරිත් කවදාවත් ගේ ඇතුලේ ප්ලේ කරන්නේ නැහැ. මම හැම වෙලාවෙම high frequency high vibration music විතරයි ප්ලේ කරන්නේ. and ඒවා තමයි ප්ලේ කරන්න ඕනේ. ඔයගලන් hertz ගැන ඉගෙනගෙන නැත්නම් ඔයගලන් මට කියන්න down below මම hertz ගැන උනත් වීඩියෝ එකක් කරන්නම්. හරිම important because මොනවද මම හැම වෙලාවෙම කියන්නේ අපි energetic beings. අපේ ඇඟ දුවන්නේ electricity එක්ක. so අපේ electricity අපි කවන්න ඕනේ. fruits, vegetables, live foods, ඔය වගේ දේවල්. මැරිච්ච කෑම නෙමෙයි, මස් අරන් මේවා මැරිච්ච දේවල්. fruits alive, right? electricity, electrolytes, තැඹිලි. you get what I'm saying? do you understand what I'm saying? මම හිතන්නේ අදට එච්චරයි. ඔයගලන්ට තව videos ඕන නම් මට comment section එකේ කියන්න. මම පොඩ මේ මම හැමදේම මම ලියාගෙන ඔයගලන්ගේ request ලියාගෙන මම day by day මම කරන්නේ ඊළඟ එක තමයි heart chakra. that's coming soon.
But yeah, other than that, thank you so much for watching. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මම ඔයගොල්ලන්ට හරි ආදරේ. And I will see you guys in my next video.